ආයුබෝවන් IMA දවහල් ප්‍රවෘත්ති සමගින් මම දේශානි මුලින්ම සිරස්තල යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් දිවයිනට දුම්රිය ආරක්ෂාවට ගිනියවි සමග නිලධාරීන් යතුරුපැදි සැසුම් සඳහා SLS අනිවාර්ය කෙරේ. එකම පවුලේ 6 දෙනෙකු සමග වෑන් රථයක් ප්‍රපාතයකට. ඉතාලියට ජාතික ශෝක දිනයක්. පුවත් සවිස්තරාත්මකව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අයරිනා බොකෝව මහත්මිය ඇතුළු 4 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස දිවයිනට පැමිණියා. ඇමිරේට්ස් ගුවන් යානයකින් පසුවරේ එම දූත පිරිස කටුනායක ගුවන්තොටුපළට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් පිළිගැනීමට විශේෂ උත්සවයක් ගුවන්තොටුපළේදී පැවැත්වුණා. ගුවන්තනාමෝ සිරකඳුර වසා දැමීමට ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාට අවශ්‍ය බව එරට මාධ්‍ය වාර්තා කළා. කඳවුරේ සිටි රැඳවියන් 15 දෙනෙකු එක්සත් අරාබි ඇමිරාජයට යැවීමටයි පියවර ගැනුණේ. බැරක් ඔබාමාගේ පාලන කාලයේදී මෙවැනි පිරිසක් එකවර මාරු කර යවූ පළමු අවස්ථාවයි මෙය. ධූරයෙන් ඉවත්වීමට පෙර ගුවන්තනාමෝ සිරකඳුර වසා දැමීම ඔබාමාගේ අරමුණ. කොල්ලපිටියේදී දුම්රියට ගල් ගැසූ 4 දින ආරක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ ලබන 25 වනදා තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි නියෝගය නිකුත් කළේ. කොල්ලපිටිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියාසල ප්‍රදේශයේදී එම පුද්ගලයන් කොළඹ කොටුවේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියකට ගල් ගසා තිබෙනවා. දුම්රිය ආරක්ෂක හමුදාව සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොල්ලපිටිය පොලිසියට බාර දුන්නා. ඉතාලියේ භූකම්පනයේ මේ ගිය පිරිස සිහිපත් කරමින් ජාතික ශෝක දිනයක් අද ක්‍රියාත්මක වුණා. භූකම්පනයෙන් මිය ගිය ගණන 300ක්. මධ්‍යම පළාතේ ප්‍රධාන අගනුවර පැවති රාජ්‍ය අවමංගල උත්සවයට අග්‍රාමාත්‍ය මැටියෝ රෙන්සික සහභාගී වී තිබෙනවා. භූකම්පනයෙන් මිය ගිය ඇමිට්‍රසී ජනතාවගේ ඥාතීන් ශෝකය පළ කිරීම සඳහා ඉතාලි ජනාධිපතිවරයාද එම ප්‍රදේශයේ සංචාරයක් නිරත වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අබ්රු මහතා ජීවිතක්ෂයට පත් වුණා. නිවසේ සිදු වූ අදිසි අනතුරකින් පසුව ඔහු රෝහල්ගත කර තිබෙනවා. ඒ වන විටත් අබ්රු මහතා මිය ගොස් සිටි බවයි කළුබෝවිල රෝහල් ප්‍රකාශකයන් සඳහන් කළේ. නිවසේ මෙහෙකාරියට හිරිහැර කිරීම හා බලහත්කාරකම් කිරීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී තිබුණා. බොලිවුඩ්හි සුපිරි නළු ශාරුක් ඛාන්ට විශේෂ පාවහන් යුගලක් නිර්මාණය කළ පාකිස්තාන් ජාතිකයෙක් අත්අඩංගුවට ගත්තා. ශාරුක් ඛාන්ගේ රසිකයෙකු වන මෙම පුද්ගලයා පාවහන් නිෂ්පාදකයෙක්. ඔහු ශාරුක් ඛාන්ට මොහොමින් නිර්මාණය කළ පාවහන් යුගලක් පරිත්‍යාග කිරීමට සූදානම්ව තිබෙනවා. ඒ දැනගත් වනජීවි නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.